සුබ උදෑසනක් වේවා ඔයාලා සියලු දෙනාටම. අදත් ඔන්න මම මල්පැල සේල් එකක් තමයි අරගෙන ආවේ. ඉතින් කලින් සේල් වල පැලගත්තු ගොඩ දෙනෙක් ඉන්නවා. ඉතින් එයාලා මට කමෙන්ට් දාලා තිබුණා කෝල් කරා සමහර අය ගොඩක් පැල නිරෝගී කියලා. ඉතින් මම ගොඩක් වෙලාවට මේ පැලවලට දාන්නේ රසායනික පොහොර දාන්නේ. ඒක නිසා මම වෙන්නේ නැති පැල හොඳ නිරෝගී පැල. ඉතින් ඔයාලටත් අද පැල වෙන් කරගන්න ඕන නම් WhatsApp message එකක් තියන්න. ඒ වගේම අලුතෙන් අද මගේ වීඩියෝ එකට එකතු වෙන කෙනෙක් ඉන්නවා නම් මාව subscribe කරන්න කියලා ඉතාමත් ආදරෙන් ඉල්ලා සිටිනවා. බලමු අද තියෙන පැල මොනවද කියලා. අංක 1කින් තියෙන්නේ මෙන්න මේ පොකුරු දිය කුඩලු වර්ග ටික. පාට විවිධ පාට වලින් තියෙනවා. පාට මේක වෙනස්. මේක ඊට වඩා වෙනස් එකක්. සුදු පාට තියෙනවා. ඊට අමතරව පොකුරු නැති අනිත් දිය කුඩලු වර්ගයක් තියෙනවා. ඒකත් බලමුකෝ. මෙන්න මේ වර්ග ටික පොකුරු වලට අමතරව මෙතනත් පාට 10කින් 15කින් විතර මගේ තියෙනවා දිය කුඩලු වර්ග. ඉතින් ඔයාලට කැමති නම් අංක 1 යටතේ මේකෙන් ලොකු පැල මුල් ගොඩක් අද්දපු ලොකු පැල එක පැලයක් රුපියල් 100කට ඔයාලට දෙන්න පුළුවන්. අංක 1 යටතේ තියෙන දිය කුඩලු පැලයක් රුපියල් 100යි. අංක 2කින් තියෙන්නේ මේ ඇන්තූරියම් එක. මේක මේ පින් බර්ඩ් එක. මේකෙන් පැලයක් රුපියල් 500යි. ටිකක් ලොකුයි පැල. රුපියල් 500යි එක පැලයක්. අංක 3න් තියෙන්නේ මෙන්න මේ ඇන්තූරියම් එකක්. මේවා බැංකොක් වර්ග. ගොඩාක් ලොකුයි පැල. මේ බලන්නකො මුල. ගොඩාක් ලොකුයි. මෙන්න මේ පැලේ රුපියල් 500කට ඔයාලට දෙන්න පුළුවන්. පොට්ටුවකුත් තියෙනවා ලොකු මලකුත් තියෙනවා. අංක 4න් තියෙන්නේ මෙන්න මේ බයි කලර් වෙච්චි ඇන්තූරියම් එක. මේක එක පැලයක් රුපියල් 1000යි. ගොඩාක් ලොකු පැලයක් ඔයාලට පේනවා ඇති. මෙතන මූල පද්ධතිය තියෙන්නේ මෙතන. මේ පැලේ ගොඩක් ලොකුයි. මේ මල මේක රුපියල් 1000යි. අංක 5න් තියෙන්නේ ඒත් මේ බැංකොක් ඇන්තූරියම් එකක්. මේක ටිකක් දම් පාටයි රෝස පාටට හුරු එකක්. ගොඩක් ලස්සනයි. මේකෙත් මල් දෙක තුනක් තියෙනවා. මේකෙන් එක පැලයක් රුපියල් 500යි. අංක 6න් තියෙන්නේ ඇන්තූරියම් එකක්. මේකෙත් මේ බලන්න මල පරණ වෙද්දි මල කොළ පාට වෙනවා. මේකෙත් මල් තුනක් තියෙනවා. මේ පැලේම ඔයාලට දෙන්න පුළුවන්. මේ චූටි පැලක් තියෙනවා. මේක පැලයක් රුපියල් 700යි. ඊළඟට අංක 7න් තියෙන්නේ අංක 7 යටතේ තියෙන්නේ ඇග්ලොනිමා එකක්. ඒකත් ගොඩක් ලොකුයි. මේ ලස්සන වෙන මේක රුපියල් 250. අංක 8න් තියෙන්නේ අද මෙන්න මේ වෙරිගේටඩ් වන මේ හබරල වර්ගයක් මේක. මේක ගොඩක් ලස්සනයි. මේක ගොඩක් ලොකු පැලයක් තියෙන්නේ. මේක රුපියල් 1000යි. අංක 9න් තියෙන්නේ මෙන්න මේ ඇග්ලොනිමා එක. මේක මේ ගොඩක් අවුවට රෝස පාට වෙන එක. මේකේ පැල තියෙන ඕන තරම් ගන්න. මේකෙන් එක පැලයක් රුපියල් 250යි. 10න් තියෙන්නේ මෙන්න මේ ලිලි පැලේ. මේක මේ ගොඩක් උසයි. ඔයාලට පේනවා ඇති. මේකේ ලස්සන තැඹිලි පාට මලක් පිපෙන්නේ. මේ පැලයක් රුපියල් 250යි. අංක 11න් තියෙන්නේ මෙන්න මේ ලස්සන පිලෝ එක. මේක ගොඩක් උස යන වර්ගයක්. මේක ඉන්ඩෝ තියන්න ගොඩක් හොඳයි. මෙන්න මේ පිලෝ එක. මේකේ කොළ තියෙනවා 4ක් රුපියල් 500යි. අංක 12න් තියෙන්නේ මෙන්න මේ කොළ කේසියා එක. මේක මේ ගොඩාක් අල්ලකටත් වඩා කොළේ ලොකුයි. මේ පැලේ රුපියල් 250යි. අංක 13න් තියෙන්නේ මේ ලොකු ඇග්ලොනිමා එක. මේක මේ ලොකු පැලයක්. කොළ ගොඩක් තියෙනවා. මේක ඉන්ඩෝ තියන්න ගොඩක් ලස්සනයි. මේ පැලේ රුපියල් 250යි. 14න් තියෙන්නේ ඇග්ලොනිමා එකක්. මේකත් වෙරිගේටඩ් වෙන එක අවුවට ලස්සනයි ගොඩක්. මේ පැලේ රුපියල් 100යි. 15න් තියෙන්නේ මේ කොළේ කැරකිලා හැදෙන විචිතුරු පත්‍රික ශාකය. මේක හැංගින් පොට් වලට ගොඩක් ලස්සනයි. මේකෙන් පැලයක්
මේ වගේ ගොඩක් ලොකු පැලයක් ඔයාලට ඕන ප්‍රමාණය ඉල්ලන්න රුපියල් 100යි. අංක 16න් තියෙන්නේ මෙන්න මේ පිලෝ එක. මේක ගොඩක් ලස්සනයි. කොළ ගොඩක් ලොකු වෙන එක. මේක කොළ දෙකයි. මේ චූටි පැලයකුත් වෙනවා. මේක රුපියල් 700යි. අංක 17න් තියෙන්නේ මෙන්න මේ හොමල විනායක. බලන්න මේකේ කොළ ගොඩක් තියෙනවා. කොළ 4ක් තියෙනවා. මේකේ පැලක් දෙනවා. මේක රුපියල් 800යි. අංක 18න් මේ ඇග්ලොනිමා එකක් මේකත්. මේක අර නිතරම හැමතැනම දකින්න තියෙන වර්ගයක් නෙමෙයි. මේක මේ අවුවට වෙරිගේටඩ් වෙන එක. මේකෙන් එක පැලයක් රුපියල් 300යි. අංක 19න් තියෙන්නේ මෙන්න මේ අයිරිෂ් වර්ග දෙකක් තියෙන්නේ. මම ළඟ අයිරිෂ් වර්ග 3ක් තියෙනවා. මේකේ කහ පාට මල පිපෙනක සුදු පාට. මේක ගොඩක් අර ලස්සන මේ ඕකිඩ් මලක් වගේ පිපෙන එක. මේ මලක් පිපෙන්නයි එන්නේ මෙන්න මෙතනින්. මේක පැලයක් රුපියල් 100යි. අංක 20න් තියෙන්නේ මෙන්න මේ මීවන එක. මේක ගොඩක් පඳුරු ගහන වර්ගයක්. මේකෙන් එක පැලයක් රුපියල් 100යි. ඔයාලට පැල ඕන ප්‍රමාණයක් මේකෙන් ගන්න තියෙනවා. මේකෙන් තියෙන්නේ ඒ ඇග්ලොනිමා එකක්. මේක මැදින් සුදු පාට ලයින් එකක් යන එක. මේකෙන් එක පැලයක් රුපියල් 150යි. අංක 22න් තියෙන්නේ මෙන්න මේ කොළ කේශියා එක. මේකත් ගොඩක් ලස්සනයි. මේක පඳුරු දාලා හැදෙන වර්ගයක්. මේකෙන් එක පැලයක් රුපියල් 100යි. අංක 23න් තියෙන්නේ මේ චීස් ප්ලාන්ට් එක. මේක ගොඩක් ලොකුයි. කොළ 4ක් 5ක් තියෙනවා. මේකෙන් එක පැලයක් රුපියල් මේ වගේ ලොකු පැලේ ඔන්න මේක දෙන්න පුළුවන් රුපියල් 500යි. අංක 24න් තියෙන්නේ මේ බිගෝනියා ප්ලාන්ට් එක. මේක ගොඩක් ලොකුයි. මේ පැලේ රුපියල් 100යි. 25න් තියෙන්නේ මෙන්න මේ පෝතෝස් එක. මේක හැඟින් පොට් වලට දාන එකක්. මේ පැලේ රුපියල් 100යි. අංක 26න් තියෙන්නේ මේකත් ඉන්ඩෝ තියන්න පුළුවන් ඇග්ලොනිමා එකක්. ගොඩාක් ලොකු පැලයක්. මේ පැලේ චූටි පැලයකුත් දාලා තියෙනවා. ඔයාලට ඕන පැල ප්‍රමාණයක් ගන්න පුළුවන් මේකෙන්. මේ පැලේ රුපියල් 250යි. අංක 27න් තියෙන්නේ මේ කොළ කේශියා එක. මේකෙන් එක පැලයක් රුපියල් 100යි. අංක 28න් තියෙන්නේ කොළ කේශියා එකක්. මේකෙන් පැලයකුත් රුපියල් 100යි. අංක 29න් තියෙන්නේ සිංගෝනියම් වර්ග දෙකක් මේ තියෙන්නේ. මේක එක වර්ගයක්, මේක තව වර්ගයක්. මේක නම් ගොඩක් ලස්සනයි. මේකෙන් එක පැලයක් රුපියල් 50යි. ඔයාලට ගොඩාක් ලොකු පැල දෙන්න පුළුවන්. අංක 30න් තියෙන්නේ මෙන්න මේ ලස්සන විස්තර පත්‍රික ශාකය. මේකේ කොළ දෙකක් තියෙනවා. මේක ගොඩක් ලොකු එකක්. මේක දෙන්න පුළුවන් රුපියල් 1000කට. මෙන්න මේ ලස්සනම ලස්සන දුබයි රෝස ජපාන් රෝස වර්ග දෙකෙන්ම තියෙනවා ඔයාලට ගන්න පුළුවන්. ඌවනා කෙනෙක් ඉන්නවනම් WhatsApp message එකක් දාන්න. අදට මගේ සේල් එක අවසానයි. තවත් සේල් එකකින් හමු වෙමු.